Hi guys. අද අපේ channel එකේ දෙවෙනි වීඩියෝ එක. අද අපි ඇවිල්ලාගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ග්‍රාමයකට. ගමේ නම් ගමේ අපිට කියන්න බෑ. ඒක අනන්‍යතාවය සංගවන්න කියලා ගමේ ජනතාව අපිට කිව්වා. මේ තමයි අපි අද අපේ එක්ස්පෙරිමන්ට් එකට කට්ටිය කියලා තියෙන ගෙදර. ටිකක් බලුවම් පාළු පාතයි. ඉතින් මේ එක්ස්පෙරිමන්ට් එකට අද මාත් එක්ක ඉන්න අපේ සහෝදරයා සේසාන් ඒ වගේ අපේ මිත්‍රයා සෙනිර ඔයාලා කමෙන්ට් වලින් මෙයාලා කියන අපේ කට්ටිය කියලා තිබ්බ කමෙන්ට් වලින් චාලි ගේම් එක කරන්නේ WhatsApp එකේ ටංගාලා තිබ්බා. අද අපි ඒක තමයි කරන්නේ මේ චාලි ගේම් එක මේකේ යස්සින WhatsApp එකේ ඔයාලා මැසේජ් දාපු එක කමෙන්ට් වලින් කියපු එක ඒ ගේම් එක තමයි අද අපි මේකේ යස්සේ කරන්නේ එක්ස්පෙරිමන්ට් එක කියලා. ඉතින් බලමු ඇත්තක්ද බොරුවක්ද කියලා. අපි යමු. අපි ඔයාලගේ ඉල්ලීම මත චාලි ගේම් එක කරන්න ලෑස්තිලා ඉන්නේ. ඉස්සෙල්ලා අමතකුණා ඉස්සෙල්ලා මට කියන්න අපේ කැමරාමන් ඉදිත් මල්ලිත් ඉන්න අපිත් එක්ක ඉතින් අයියේ ගෙලියෝ මේ ඔයාලට පේනද පට්ට පාළු එකක් මේ. මේ කවුද මේ අවුරු ඉඳලා තියෙනවා මේ ඉන්න මයිට කට්ටිය තමයි මේ ගෙදරේ ඉඳලා ඉන්න කට්ටිය ඉන්නේ. අර සේසාන් කර කතාවක් කිව්වා මොකදද ගමේ කට්ටිය අපිට මෙතන කට්ටිය කෙනෙක් බෙල්ලේ දැම්මේලා එහෙම කෙනා ඒක මම විශ්වාස කරන්නේ බලමු මේ ඉන්නවා හිතන්නේ මේ පවුල කට්ටිය පවුලක් කියන්නේ පවුලක් හිටියා කියන්නේ මම ගන්න කරලා ඉන්නවා මේ බෙල්ලලා කට්ටිය යනු කෙනා බලමු අපි මෙතන අපිට කාමරේ හොන් බැලුවේ දන්නේ කාමරේ ඔයාලා කාමරේ හොන් තිබ්බනම් ඒක හොයාගන්න තිබ්බනම් අපිට මොකක් කරන්නේ කරා මුලින්ම අපි මේ ගේම් එක කරලා දෙමු ඊට පස්සේ අපි බලමු අපිට නගයිද ඔව් බලමු यारा වැඩිට ගියා තමයි මොකද කියන්නේ කොහොසෙන්නේ ෆෝන් කරන්නේ මේ ඔයාලට පේන ඇති මෙතන මේ කිසිම මේ මනුස්ස වාසයක් නැති තැන අර එතකොට මේක මොකද වෙන්නේ පොඩි නාන්නේ ඒ බා ඔළුවට දන්න ඔළුව ගන්න සේනිත් මල්ලි නේද කො ඔය දඟුරුතාව වෙන්නේ පාපා සේනිත් පේන්නේද බං මට මාදිනක දන්නේ නැහැ මොනවද කියලා දන්නේ මේ මල්ලි මේ පැත්ත තල්ලන්න මේ පැත්ත පෙන්නන්න බෑ මේ තියෙන්නේ මේ ඉදිරින් එහා පැත්තේ ගෑල්ල සමහරක් වෙලා වලට ওই පැති වල ඉන්නවා කියලා තමයි කියන්නේ ජනල් වලින් පේනවා කට්ට කළුවරයි ඔව් කට්ට කරුවලයි ඒ වගේ කියලා තමයි කියන්නේ බලමු මේ චාලි ගේම් එක විතර අපි දැනට කරන්නේ ඊට පස්සේ මේ බලමු අපි මේකෙන් ඉන්න කෙනා අපිට මෙයා වෙයිද මොනවා වෙයිද කියලා අපි බලමු සේසාන් අර කතා මොකක්ද කියලිමු නේ අපි බෙල් වල දාන කොච්චර කාලයක්ද අපි ඉස්සර කියන එක හොඳයි මේ කට්ටිය කිව්වා මෙතන සීන් එක කවුරුද ඉස්සර දන්නේ නැහැ අපි ඉන්නේ දැනට ඉන්නේ කුරුණෑගල ප්‍රදේශයේ ගමේ නමක්වත් අපිට දෙයක්වත් කියන්න බෑ කට්ටිය ගමේ කට්ටිය අපිට ඉල්ලලා තියෙන්නේ ඒවා කියන්න එපා මේ අනලතාවය කවුරු කිරිවෙන් වලකින්න කියලා නාගම් අපිට කියන්න එපා කිව්වා කියන්න එපා කියලා දෙන්නේ මේ කට්ටිය තමයි හිටියේ දැන් අපි චාලි ගේම් එක ලෑස්ති වෙනවා අපි පිටිපන්සි පත්තු කරමු මෙතන මෙතන
right. ඔයාලගේ ඉල්ලීම පරිදි දැන් අපි මෙතන චාලි ගේම් එක පටන් ගන්න යන්නේ. ඒක කියලා තියෙන අපිට ආපු රික්වෙස්ට් එක විදිහට අපිට කියලා මේක මෙහෙම කරන්න කියලා තිබ්බ විදිහට අපි 4 දෙනා දැන් එකතු වෙලා මේ ගෙදර මුලින්ම කියන්න ඕනේ දොරවල් ජනෙල් වහලා තියෙන මේ ජනෙල් දෙක විතර කැමලා තියෙන මේක කැඩිලා තියෙනවා වහන්න බෑ. අපිට ඩිලයිට් යන්නේ රෙඩි වෙලා හිටපු කිසි දෙයක් බොරුවක් නෙමෙයි මේක. මොකද කිසි එඩිට් එකක් නැහැ. මේ 4 දෙනාම අපි ඉන්නවා. ගිය පාර අපේ වීඩියෝස් වලට ගොඩක් කමෙන්ට් වලට තිබ්බා අපේ 4ම නැහැ කියන එක. මැසේජ් පවා අපිට කියන්නේ normal WhatsApp message පවා ඇවිල්ලා තියෙනවා. අපි 4ම නැහැ. මම හිටියේ නැහැ කිව්වා වීඩියෝ එකේ. අපේ සෙන්ටර් මල්ලි හිටියේ නැහැ කිව්වා. එයා හිටියේ නැත්නම් එයාගේ කකුලේ පොඩි තුවාලයක් තියෙනවා. තවටත් එයා තුවාලයෙන් මෙයා කරගෙන අපිත් එක්ක ආවේ. මේ දෙන්න අපේ මේ කියන්නේ සේසන්සා ඉජිත් කැමරාමන් විතරයි හිටියේ කියලා අපි තමයි ඒකේ රංගපාන්නේ කියලා ඔයාලා බොරු මේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ආවා අපිට. I am here. විලිපලිතේ තයාරවල. ඉතින් අපි ඔයාලගේ ඉල්ලීම මත අපි 4ම අද ඉන්නවා. අද අපි මේ ගේම් එකක් කරනවා. මේ ගේම් එක මොකද්ද අපිට වෙන්නේ කියලා නම් මම ඇත්තට මේ ගේම් එක කරලා නැහැ. කිසිම අත්දැකීමක් නැහැ. ඔයාලගේ ඉල්ලීම මත කරන්නේ. මේ අංක සීන් මොනවද? අංක සීන් කියන්නේ අපිට මට මැසේජ් එකක් ආවා කියන්නේ කරපු එක්කෙනෙක්ගෙන්. එයා අපිට කිව්වේ මෙහෙමයි අපිට කියන්නේ ෆොටෝ එකක් දාලා මේ විදිහට මේක ඇඳලා මට කිව්වා අපේ තනිමෙන් දෙපා ගෝයා අපි රෙඩි කියන්නේ රෙඩි වෙන්නවත් ටයිම් එකක් තිබ්බේ නැහැ. මට අදහවස ආන්චයි මොකට කියන්න තිස්තරේ. මට කිව්වා. ඔයාලට කියලා කන්දන් ආවේ මෙතන පාරුවක් වන්ද අද හවස වහලා මේකේ මෙතන මෙයාටම වදුන්න සෑහෙන වීඩියෝ කරන්න ඕනමයි කියලා අද වීඩියෝ කරන්න ඕනමයි කිව්වේ හින්දා මම මගේ මේ දන්න කට්ටිය කරා මේ ගේ හොයාගත්තේ. අනික අපි සෑහෙන අපේ ගමනු සෑහෙන දුරකට ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල ප්‍රදේශයේ ඉන්නේ යන්න. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල ප්‍රදේශයේ මේ යම්කිසි ගමක ඉන්න අපි ගමේ නම් සෑහෙන මාස මේක හොයාගන්න නැත්නම් මෙයා දැන් අපි ඒකෙන් වැඩක් නැහැ. දැන් අපි ගේමේ පටන් ගමු. මේ කොහොමද පටන් ගන්නව පටන් ගන්න නැහැ නේ. පටන් හරි. මේ මොන සද්දබද්දයක් එයිද කොයි වගේ දෙයක් වෙයිද අපි දන්නේ ඇත්තටම අපි කියන්නේ මම නම් සාමාන්‍ය මම කොහොමද කියන්නේ විශ්වාස කරන්නේ නැති ඉඳ මම බයක් පෙන්වන්නේ නැහැ. අපි දන්නේ එදා වීඩියෝ එකෙන් පස්සේ සාමාන්‍ය නතින්ද නතින්ද සෙන්ටර් නතින් මමත් වැඩි ඔය දේවල් විශ්වාස කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැක්කින් අපිට පොඩි චකිතයක් තියෙනවා ඉතින්. විශ්වාස කරන්නේ නැති ඉඳ මට මේව ගානක් නැහැ. අද බලමු මේ දේ ඇත්තද බොරුවක්ද කියලා මේක බලමු. මම මේක මිනිස්සුන් කරන්නේ නැහැ. ඇත්තද බොරුවක්ද කියලා බලමු. පටන්. චාලි ඔයා මෙතන ඉන්නවද? රියැක්ෂන් එකක් නැහැ. බලමු තුන් පාර මේ කියන්න ඕනේ. චාලි ඔයා මෙතන ඉන්නවද? ඒ තේන්න. තෝර තත්ත්ව සද්ද හැටි වලට. සද්දේම. Yo brother. නෑ කිසි දෙයක් නෑ. ටෝච් එක කො ටෝච් එක? දොර මුහුණු තියෙන ස්ටෝරි. මේ ඊදන් නෑනේ අපි. ඒක ඉතින් හොඳ නෑ නේද? අපි ගේම් ඉවර කළා. මේ දොරට සතුටු වෙනවා. අපි මේ දොර වහලා ආවේ. ගේම් එකේ ඉද්දි නැගිටින්න හොඳ දන්නේ මං හිතන්නේ. මම අපි නෑ අතන දන්නේ. අපි ඇත්තටම දන්නේ ගේම් එකේ ඉන්න හොඳද නැද්ද කියන එක. අපි ඒ තුන්වෙනි පාරක් කරමු මේක. අපි කලින් ගේම් කරලත් නෑ. කරලත් නෑ. බලමු. පළවෙනි ෆස්ට් ටයිම්. හරි තුන්වෙනි පාරක් කියමු. දැන් නම් ටිකක් චකිතයක් තියෙනවා. ඔකට තට්ටුවක් ආවා. බැස්සෙන් නැතික වුණත් අපේ සද්ද අපි පොඩ්ඩක් හිතට පොඩි මේකක් බය නැහැ කිව්වට පොඩ්ඩක් සද්දයක් අපින පොඩි මේකක් ආවා. ඒ වුණත් මම මේක ඔප්පු කරලා වෙනවා මේක බොරුවක් කියලා. චාලි ඔයා මෙතන ඉන්නවද? අපි නැගිටින්න ආයි තුන් පාරක් කියන්න ඕන. මම හිතන්නේ මේක තියෙනවා. මම දන්නේ නැතිඳ. මම දන්නේ නැහැ මේක වෙන අපි නැගිට්ටා මෙතන සද්ද මොකද්ද කියලා බලන්න. අපිට හරියට මේක දැනගන්න ඕනේ මෙතන මේ චාලි කියන එක ගැන අපි මේ ගේම් එක කරන වැරද්දක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න ගන්න අය. මොකද අපි මිනිස්සු මේ දේ කරලානේ. ඔයාලගේ ඉල්ලීම තමයි මේ කරන්නේ මේක. අපි ඉලා හිටියෙත් නැහැ මේ වීඩියෝ කරන්න. ඔව් රෙඩි වෙන්න කියන අපි මේ දන්නේ නැහැ මේ සින්නේ මොකද්ද කියලා. අපි වල ටෙස්ට් එක තමයි කරන්නේ. ඉතින් මොකද තවපාරක් චෙක් කරලා බලමු මේක තුන් පාරක්ම ආයි කියලා. අපි මාරුට ගියමු තුන් දෙනා. ඔය එකෙන් තව දෙකක් කියන්න. දැන් ඔයාගේ කියන්න. ඔව් ඔයා කියන්නේ. ඒක දුන්නයි. කියන්න. හරි පටන් ගන්නවා. චාලි ඔයා මෙතන ඉන්නවද? රියැක්ෂන්. චාලි ඔයා මෙතන ඉන්නවද? තමයි try චාලි ඔයා මෙතන ඉන්නවද? කල්පෙන්න බක්. ඒ යෝ මේ ඉඳලා මේ ආත්මයෙන් කිසිම කරදරයක් අපිට වෙන්නේ නැහැ කියලා කියනවා. තොරේ සද්දයක් ආවා. මේ පාරු ගෙදර කවුද දෙන්න මේ දායි. පාරු ගෙදර උදෝත ගන්න නෑ. මම වීල්ස් එකලා ඉන්නේ. මේ යාට මේක
උඹ කරන්න ඕන නේද? මට නම් කරන්න ඕනේ. දැන් එතකොට මේ සෙල්ලම ඉවර කරන්නේ කොහොමද? සෙල්ලම ඉවර කරන සීන් එක මම දන්නේ. ඒක කවුරු? කවුරුත් අපිට කියලා නැහැ. මොකද්ද මේ අහන්නේ? මේ මගේ ඇතේ තිබ්බ ටෝච් එක. මේ තින් මේ තියෙන ටෝච් විසික් කරලා මම ඔක්කොම ආගෙන ඉන්නේ ඔක්කොම. මට දැන් තියෙන ප්‍රශ්නේ මේ. සාමාන්‍ය ඉන්ටර්නෙට් එක හොයන එක මං ඉන්නවා පොඩ්ඩක්. මේ ෂුවර් නේද කවුරු කිව්ව නේද මේකෙන් අවුලක් ඉන්නේ නැහැ ගවුලක් අපිට කියපු එක කෙනා කිව්වේ මේ ගේම් එක කියන්නේ එයා ඉන්නවා එයා අපිට උත්තර දෙනවා ඊට පස්සේ නැතුව යනවා කියන අපි කිසි කාර්යයක් කරනවා කියලා කිව්වේ නෑ අපිට කරන්න බෑ කියලා වෝල්න් එකක් ආවේ කාසී බෝධය කියන සෙල්ලම. හොර බොරු නෑ අපේ හතර දෙනාම මෙතන ඉන්නවා. කාසී බෝධය කියන සෙල්ලම කරන්න එපා කිව්වා. ඒකද අපි ඒක කරන්නේ නෑ මේ කරන්න කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ කිව්වා. කලින් කරපුවා කිව්වා අපිට. මට මේක ඇත්ත බොරුව දැනගන්න ඕනේ. ඒ හින්දා මට මේක දිගටම කරන්න ඕනේ. මේක ඉවර කරන්නේ කොහොමද කියන දේ තමයි මම අරින්න උදාහරණයක් මේ හරි කරගෙන කන්න. මං කියන්නේ පොඩි කල්ලි වුණු නෑ. මම බය කර නෙමෙයි කියන්නේ. මගේ මම බය කර නෙමෙයි කියන්නේ. මේක දැන් මිස් කියන පැත්තට හැරුණානේ. අපි ආයෙ කියන්නේ මෙයා ධර්මයේ. අපි ඉන්නවද කියලා දැන් ඇහුවනේ හරි උත්තර දෙන්න. බය නැද්ද? අපි ඔයාලට කතා කරන්න අපිට ඉතින් මෙයා කරදරයක් කරන්නේ නැති කියලා දැනගන්නවා. අපේ අර සොෆ්ට් එකේ තියෙනවා නේද? සවුන්ඩ් ඩිටෙක්ටර්. සවුන්ඩ් ඩිටෙක්ටර් එක. ඒක තියාගන්න. අපි ඒක අන්තිමට මම ගන්න කියනවා මේ. ජනිය පොඩ්ඩක් දැන් මොකටද අපි මෙයා yes කියන එක දුන්නු හින්දා අපි මෙතන සවුන්ඩ් ඩිටෙක්ටර් එක ඕපන් කරමු. ප්‍රශ්න වෙන්නේ නැද්ද අපිට? ප්‍රශ්නයක් නෑ මොනවද කියන්නේ කියලා අපිට දැනගන්න පුළුවන් ඒක. මේ ගේම් එක මැද්දෙන් උකරන කාලේද ගේම් එක ඉද්දා මම දන්නේ නැහැ. අය අපි ගේම් එකේ පස්සේ කරමු එතන. සද්දයක් යනවා. මෙයාගේ තැනක මීට අත්බුදල ඉන්නවා. මොකද එහෙමද? හිනා සද්දයක් ආවා. මේ ජනි මේ ආලපාල ගෙවල් නැහැනේ. නෑ. මේ සඩහැර ගියා. හේ ඉස්සෙල්ලා මම වෙන්නේ පිටිපස්සේ ගෙලින්ම ඉස්සරහම වෙන්නේ මේ පැත්තට ඇහි ගෑන සද්ද. කට්ට කැල යන්නේ තිබ්බේ. පට්ට කැලේ පරණ ගියක්. මුලින්ම කියන්න ඕනේ මේක පරණ ගියක් අවුරුදු 20 ගානක් හරි 30 ගානක් හරි පරණ ගියක් මට මතක විදියට අර ෆොටෝ වල බලද්දිත් පේන වලට ඒක මේ ෆොටෝ පේනවත් දන්නේ නැහැ හොඳයි. ගෑනුවෙක් කෙනෙක් ෆොටෝ මුණ පෙන්වන්න බෑ අපිට. සැරිසරනවා කියලා තියෙනවා. අපි මේ ගේම් එක කරලා බලමු මුලින්ම. සැරිසරන එක්කෙනා කවුද කියලා පස්සේ බලමු ගේම් එක කරලා බලමු. හරි. දැන් කවුද කියන්නේ? මං කියන්නේ. එහෙනම් හරිනේ. මට බෑ. මට බෑ. සර් මාකරි આવුත් අපි ප්‍රශ්න මාරි අහමු. පස්සේ උනාරි යහම කොහොමද? එතකොට කොහොමද ඒකට උත්තර දෙන්නේ ප්‍රශ්න වලට? අපිට කරදරයක් කරන්න දිග බලන්න ඕනේ. මං හිතන්නේ ඔක්කොටම yes එක තමයි මං එයා දෙන උත්තරේ මං හිතන්නේ yes එක තමයි දෙන උත්තරේ. හරිද එහෙනම්? ඔය පටන් ගන්නවද? හරි. අන්න එහෙනම්. හරි. චාලි ඔයා මෙතන ඉන්නවද? මොකුත් නැහැනේ. සද්දයක් බද්දයක් කිසි දෙයක් නැහැ. කැමරා පොඩ්ඩක් මේක තල්ලා බලන්න. රැහැයු කෑ ගන්න සද්ද විතරයි එන්නේ. නෑ. ඒත් නෑ. චාලි ඔයා මෙතන ඉන්නවද? පින්නවද කියලා කරදරයක් කරන්න කියලා අහන්න. දැන් අපි එකපාරක් කැහැ ඉන්නවද? කරදරයක් කරන්න කියලා අහන්න තමයි. මං කියන්නේ කිව්ව එක වැරදිද? ඔව් අපිට ඔයා කරදරයක් කරන්න දීලා දැනගන්න මෙයා. චාලි ඔයා මෙතන ඉන්නවනම් අපිට කරදරයක් කරනවද නැද්ද? මේක දැන් මං දෙවෙනි පාරේ කිසි රියැක්ෂන් එකක් නැහැ. හරිද? ඒ වුණා මට සැකයි මේක කොහොමද වෙන්නේ කියන එක මට සැකයි. ඒ හින්දා මේ මිටිපන්දන් නිමෙන්න කියනවා මිටිපන්දන් නිමෙන්න ඕන කියන කතාවක් කියනවා. මේ ගියත් කිසි මුලම් පාරක් එන්නේ නැහැ අපිට. මුලම් පාරක් එන්නේ වලට පේන්නේ අපි තුන් හතර දෙනාටම දාඩිය දාලා තියෙනවා. වෙලාව මල්ලි වෙලාව පෙන්නපන්. නැත්නම් බොරුවක් කියයි. බොරුවක් කියලා කියයි 12:38යි. ඒ කියන්නේ හරියටම 12 පහු වෙලා. කියන්නේ රෑ 12 පහු වෙලා. කියන්නේ ජාම වෙලා පහු වෙලා තියෙනවා. දැන් මම මේකෙන් ආය අහමු දැන් මම ඉස්සෙල්ලා yes කියලා කිව්වා. දැන් අහමු අපි මේ මෙතන කරදරයක් වෙනවද නැද්ද කියන එක අපි අහමු. මෙතන මොනවා වෙයිද දන්නේ නැහැ. මට සෑහෙන උතුහලයක් තියෙනවා බයක් පින්නුම් කරන්න. ඔයා කියන්නේ බොරුවක් කියන ගේම් එක. මම කියන්නේ බොරුවක් කියනවා. දැන් මේ යස් පැත්තට කරකවනවා දැක්ක ඇත්ත කියන්නේ. මට ඒකත් විශ්වාස කරගන්න බෑ. අපි බලමු. ඒක බලමු මෙයා මොකද වෙන්නේ. උනාට මට ඒක කියන්න බෑ. මේ හරි. චාලි ඔයා අපිට කරදරයක් කරනවද? රියැක්ෂන් එකක් නැහැ. ඔතේම වෙන්නන්න කිසි රියැක්ෂන් එකක් නැහැ. ආයෙම දෙවෙනි පාර අහන්නේ. චාලි ඔයා අපිට කරදරයක් කරනවද? සතුටුයි හම්බෙන්නේ. සතෙක් කෑ ගන්න. ළඟිනවා. පොඩ්ඩක්. කලින් හොන්නේ සත්. සද්ද ඇහුන්නේ නැහැ. ගෙම්බෙක් නේද? ගේම්බෙක් වෙන්න ඕන. ඔය ගේම්බෙක්. අවුල නැහැ. ඔව් වැස්සේ හරි. මේක වැස්සේ අපි ආයේ තුන්වෙනි පාර. චාලි ඔයා මෙතන ඉන්නවද? අපිට කරදරයක් කරනවද? මේ අන්තිම පාර අහන්නේ. දැන් නම් පොඩි කුකුසක් තියෙනවා හිතේ.
කිසි රියැක්ෂන් එකක් නැහැ. ඉසල යසුත් කිව්වා. මගේ ළඟට එල්ලින්නේ බයට. බයට චාලි දැන් අපි කියමු. එකට ආපු චාලි ඔයා මෙතන ඉන්නවද? අපිට කරදරයක් කරනවද? කිසිම රියැක්ෂන් එකක් නැහැ guys. මට විතර බලන්න. කිසිම රියැක්ෂන් එකක් නැහැ. එයා මේක මම දැක්ක සුළු පාට. ඒ කවුද? දුවන්න එපා දුවන්න එපා. මම හිතුවා ඕ ලොකු ටෝච් එක ෆෝන් තියන්න. ලොකුට තුලිය. ලොකු ටෝච් එක කෝ ටෝච් එක මෙතන හිටියේ. ඔතින් මෙතන හිටන් හිටියේ. මෙතන හිටන් හිටියේ. කැමරාවට අහුණා දන්නේ නැහැ කොට. කැමරාව ඒ කොටස අවුෙන්න ඕනේ. මං හිතන්නේ මගේ ෆෝකස් එක තිබ්බේ මේකට අවුලන අපි try කරමු මේක. try කරලා බලමු ආයේ. දැන් ටිකක් බයක් තියෙනවා. මෙතන මොනවාද වෙන්නේ කියන එක. අපි දෙන්න මේ පැත්තෙන් ඉන්න හරියට දැක්කේ නැහැ. මේ දෙන්න මේ පැත්ත ඇවිල්ලා ඉතින්. මම මෙයා අනිත් පැත්ත හැරෙනත් එක්ක මම දැක්ක අතන සුදු පාට ඡායාවක් වගේ සුදු පාට දෙයක් තියෙනවා. මෙතන යනවා මම දැක්කේ. යනවද දෙයක් තියනවද එක්කෝ චාලයක් මේ ගේම් එකෙන් ආපු එක්කෙනාද නැත්නම් මේ ගේදර ඉන්නවා කියන කෙනාද කියලා අපි දන්නේ නැහැ. අපි මෙතන 12 කෙනෙක් ප්‍රශ්නයක් තිබ්බේ ඒ ප්‍රශ්නයක් තිබෙන්නේ මම ලස්සනට ගෙදර 12ත් අරගෙන බලමු. අපි මේක තව පාරක් කරලා බලමු නවත්තමු. අපි බෑකප් එක ගන්න ඕනේ මෙතන. නවත්තමුද බෑකප් ගෙනාවේ නැහැ නේද අපි අපි තව ඉතින් මම ගෙනාවේ නවත්තමු. අපි බෑකප් ගෙනාවේ නැහැ මං හිතන්නේ හදිස්සිය කරපු හින්දා මේක බෑකප් එකක් අපි ගෙනාවේ නැහැ. මේක අපිට yes no කියන එකත් ආවේ නැහැ කියන්නේ එකපාරක් ආවා අපිට එකපාරක් ආවා එකපාරක් ආවා. එතනින් පාර කිසි දෙයක් ආවේ නැහැ. අපි ඉර ගන්න දන්නේ නැහැ. ඉවර කරන්න අපි ගේම් එක දන්නේ නැහැ. මේ ගේම් එක කරපු වැරද්දක් තියෙනවා නම් ඔයාලා කියන්න. කමෙන්ට් එකක් දාන්න අපේ පහලින්. දැනට අපි මේක ගේම් එක නවත්තනවා. දැන් අපි කියමු මේකේ මේ ඉන්න කිව්වා කියලා කොයි විස්තර ටික. අපි ඉස්සෙල්ලා කියලා බලමු අඩපිටිය. ඔව් බලමු ටිකක් වටපිටේ කොහොමද එයාලා ඒක කියනවා ටිකට් කරගන්න පුළුවන්ද කියලා ඉරලා කියලා ටිකට් කරගන්න උලක් බඩු ටිකක් මෙතන තියෙනවා. බලමු ඒක මම අරන් ගියුතින් කොහොමද කියලා. මේ පැන්සලක් ගණන් අඩියනේ ඔහොම රීමෝට් එක මම කියන්නේ. නටරත් පැන්සල ගණන් මේ අපි කාමරේ පෙන්නු හොඳ නැද්ද මම. දැන් අපි ගේටුට අපේමු යාරට. මේ මට ෆ්ලෑෂ් එක ෆ්ලෑෂ් එක මේක දියා මට ෆ්ලෑෂ් එකක් ඕනේ ෆෝන් දෙන්න. මට ෆෝන් එකක් දෙන්න මේක ගන්න කවුරු මට ෆ්ලෑෂ් එකක් දෙන්න මට මේක දියා ගන්න මොනවා යන්නේ නැහැ මම බයයි. මේ අපේ මේ අපේ ඇප් එක මේකෙන් මේ ඇත්තම කිව්වොත් මේ ගෝස් කෙනෙක් ඉන්නවා නම් එයාගේ සවුන්ඩ් එක මේකට එනවා ඉංග්‍රීසි භාෂාවෙන් එන්නේ. මේක මේ ස්පිරිචුවල් බොක්ස් කියලා කියන මේ ඇප් එකට. අපි ඩිරෙක්ට් මේ කියන්නේ අපේ software එකෙන් හදපු එකක් මේක. දැන් අපි අහමු මෙතන කොහොමද රස්සේ කියලා මෙතන ලයිට් නැද්ද එහෙනම් සවුන්ඩ් එකක් එයි අපිට පෙනෙයි මේක හැම එක normal on කරලා තියෙන අපි පෙනෙයි සවුන්ඩ් එකක් එයි මේ බණ්ඩර දෙන්නේ ඉතින් හරියන්නේ නැහැ. kita mau nanya brothers mang asal එන්නද කෝ දේවල් නෑ මේ හොඳට බලන්න දැන් කැම් එක මල්ලි කැම් එක අල්ලන්නේ කිසිම ඩිජෙක්ට් එකක් නෑ මේක පහින් ගන්න බෑ ඒකට malah hati kita kau dia yang betul සද්දේ සවුන්ඩ් එක මම පොඩි කම දෙන්නේ හරියන්නේ නැහැ කියලා හොඳට අහගන්න මේ යන්ද මොකද යවන්නේ හරි ඒක normal වෙන එකක් අපිට සවුන්ඩ් එකයි මේක ඩිටෙක්ට් වෙන්නේ ඉතින් මම හිතන්නේ ඉන්නේ කොන්දේ කියලා ඒකෙන්ද පහක් කවුරුත් නැහැ බ මේ උඩ කැත කවුරුත්ම නෑ මෙතන පහක් කවුරුත් නෑ මේ කැත අනික අපේ හතරම මෙතන ඉන්නවා මේ හතරම ඉන්න 1යි 2යි 3යි මමයි 4 සෙනිය තනි ගන්න තියෙනවා මේ මේක ගෝ කියලා කියනවා හා දැන් ගෝ කියලා කියනවා මේක ගෝ මේක අපිට නම් පුළුවන් නේද ඕක අරගන්න පුළුවන් වුණාද කියලා දැන් උගල බලන්න කියලා ඒ අපි නාත්තේ හරි සෙට් එක කැඩෙන්න එපා එකට ඉන්න
ඒ පේන දේවල් නිකන් සාමාන්‍යයෙන් අපිට මේවා වෙන එක. මේක අපේ කෙලියම බලන්නේ වොයිස් එක විතරයි මෙතන. ටෝච් එක ලයිට් තාත් දැනලා තියෙන්නේ. ඉවරයි කතාව. අපි ඒ මොකද්ද? කොහෙන්ද? කොහොමද මානේ? මන් දැන් ඒ ළඟදී යන්නේ. එතෙන්ට ළඟදී ආව. මං ආය අහනවා මෙතන කවුරු හරි ඉන්නවද? අපිට ඉන්නවනම් අපිට සංඥාවක් දෙන්න. කවුරුන් පොල්කොටු හෙන්දෙන් ගිහින් ඒක නේ. මේ මෙතන කවුරු හරි ඉන්නවනම් අපිට සංඥාවක් දෙන්න. ඒ කොහොමද මම? අපිට කතා කරන්න. මේ දවල් වල කවද්ද උයන්නේ? පොල්කොටු හෙන්දෙන් ගිහින් හදගන්න බා. ඔව්. මොනවාට හැවුණාද? අපිට මේක හරියට ඕ කනෙක්ට් කරනවා ගෝ 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 කියලා කියන්නේ. ඔයා මොනවාද අපෙන් ඉල්ලන්නේ? මට ඒක තේරුන්නේ නැහැ. මටත් හරියටම තේරුන්නේ නැහැ. සයිලන්ට්. මොකක්ද? සයිලන්ට් කියන එක කියන්නේ අතව හපන් කියන එක කිව්වේ. මම අපිට කවුරුත් නෑ පේන්නේ. මගේ දොරපන් තැගෙන තියෙන්නේ. හරි. මේ දොරනේ අමු සද්දවත් ආ මේ දොරනේ කරමු. දොරෙන් තමයි පටන් ගත්තේ ආතල් එක. මේ දෙපන් උඩට යන්න කරුත් නෙමෙයි ඒවා. මේ මගුල් හද වැඩි වෙනවා. උඩන් යානේ පැත්ත අල්ල බලමු මොකට පිට ඔක්කොම. පිටවස්ස බලමු පිටවස්සත් එක්ක මම සුවර් නෑ නැත්ත. ඒ කැමරේ බලන්න. ඉලිනවා. මොකක්ද වෙන්නේ? හා? මේ උනේ කවුද? යන්න බලන්න යන්න බා. උඹ දැක්ක නේද? මන් දැක්ක කැමරාව විසික්කුණා. ළඟට යන්න සවුන්ඩ් එක දකින්න දේවල් ඔයාලා බලන්න. පේන එක මම එතෙන්ට ගියා. ඒ ඉස්සර මොකක්ද ඒක එතන තිබ්බා. දැන් සවුන්ඩ් එක ඩිටෙක්ට් වුණ එකපාර සැරටම. අපිට යන්න කියලා කියන වෙන්න බැරිද උතන? බලමු. වොයිස් එක යනවා. උඹ ළඟට යන්න කොහොමද? Kita pasti nih. මෙතන ගාමේ මිනිස්සු විතර චාර්ජ් ආන්නේ මන් දන්නේ වෙන මොකක් හරි මේක අපි හරියට මෙතන ඉන්න එක දැන් මගේ චාලි කෙසේ වෙතත් තාවරෙන් කැම් එකට ජේසු උඩ ගියා. මේ මොකටද අපි මේ දෙතරින් එන්නේ? යන්න අපි මේ බඩු ටික ගන්න අපි යන් ගන්න ඔයා ඒක තමයි එයා කියන්නේ. Nggak kan? යම් දැන් ඔයාලට ගෙදරින් එළියට බහිමු කියන්නේ ආව වොයිස් එක. ඒක තමයි ඔයාලට කියන්නේ මේ අපිට කියන්නේ මෙතන ඉන්න කෙනා මෙතනින් යන්න කියලා කියන්නේ. දැන් බලමු අපි තාමත් බලමු. මේක තාම මොනවද කියලා. මේ මම අරක දැක්කා. මට මෙතන ඉන්න බෑ තව. කෙනෙක් ඉන්නවා මම දැක්කා. මම දැන් හතර දෙනා දැක්කම හිතන්නේ. මම දැක්කා මම දැක්කම ඉන්න මම සෑහෙන කෑගෑ. මම මෙතන ඉන්න මම බය වුණේ. මොකද තමයි මෙතනින් එළියට යන්න. එළිය මොකද වෙන්නේ? යන්න අපි යන් එළියට. එළියට. අපි මෙතනින් කැපෙමු. කැපෙමු. හරි. ඒ මොකද්ද බැරි එකම සම්බන්ධ. සද්ද වැඩි වුණා. අද මම හිතන්නේ මේකේ සිංහලවත් තමයි නැද්ද? හා ඉවර කරන්න ඕනේ නැහැ. මේ ඩිටෙක්ටින් එකක් නැහැ කිසිම. ඒක ඩිටෙක්ටින් ගන්නවා. අපි සේරම ගත්තා නේද? තේරම් බඩු ගන්න. කැමරාවට අහුවෙන්නේ නැති මම හිතන්නේ. මොකක් හරි දෙයක් කැමරාවට අහුවෙලා ඇති කියලා මම හිතනවා. තිබ්බා. වුණා. අහුවෙන්නේ නැති. අනික තමයි මේ අපේ වොයිස් ඇප් එකේ සෑහෙන සවුන්ඩ් මෙතෙන්ට ආව වුණා. ඔයාලා හිතනවා නම් අපේ 4 දෙනාගෙන් එක්කෙනෙක් තවමත් අපිට වොයිස් එක අහුවෙනවා. එතනින් ඵලයන් කියන එකමයි අපිට කියන්නේ. වොයිස් එකෙන් ඵලයන් කියන එකමයි කියන්නේ. අපේ 4 දෙනා මෙතන ඉන්නවා. අපේ කැමරාමන් කැමරා කන්න ගල්නවා. ඒ වගේ අපේ තේසන් ඉන්නවා, සෙනිර ඉන්නවා, මම ඉන්නවා. කිසිම කෙනෙක් අපේ අතුරුදහන් වුන්නේ නැහැ. අපිත් එක්කම කට්ටියගේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැති. මේ ජීවන ටික මරක් ටිකක් දැන් බයි මේකට ලයිට් තාමත් ඵලයව කියන එක දිගටම එනවා ඵලයව කියන එක. ඒ කියන්නේ අපිට මෙතන ඉන්න එපා ඵලයන් කියන දේ තමයි අපිට කියන්නේ ඉන්න අපි යන්නේ. අපි අපේ අවසන් කරමු. අපි බලමු තාම මොනවා හරි දෙයක් අල්ල ගන්න පුළුවන්ද කියලා අපි ටිකක් ඒකටලා ගිහලා බලමු. එන්න ගන්න. මොකටත් මම තාමත් මෙතනින් යන්න සූදානම් නැහැ. තව ඒ මම දැක්කම ඵලයන්මයි දෙපාරම මට ඒම බය දෙන්නේ. මම දෙපාරම දැක්කම ඵලයන්මයි කියලා කියන්නේ බලමු අපි එහාට ගිහිල්ලා ඉරලා මේ කෙනෙක්ව අල්ල ගන්න පුළුවන්ද කියලා හරිය. මම කියනවා ඉන්නම් මොකද? යන්නේ. මේ පිළිවෙත දෙන්නට අවුලක් නැහැ. යන්න කියලා කිව්වම මං අහන්නේ අවුලන්නේ රටේ ආවට. දන්නේ නැහැ ඉතින්. මන්න උඹට ගියා සිටිනුක මට යන්න ඕන මම මෙතන බයයි ඉන්න දිනවලට. තාමත් මේකෙන් පිටිත් වෙන්නේ මේ ඵලයන් කියන එක. Bye nih. මම නම් දන්නේ නැහැ මොනවද වෙයිද කියලා ඉරලා. Bye. අම්මට